රූපවාහිනිය වසර 100කට ආසන්න ඉතිහාසයක් තියෙන sannivedana මාධ්‍යයක්. එදා ඉඳන් sannivedana කටයුතු වලට රූපවාහිනිය මිනිසාට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වගේ මාධ්‍ය තිබුණත් රූපවාහිනිය මිනිසුන්ගේ නම් ඈත් වෙලා නැහැ. රූපවාහිනී යන්ත්‍රය නිපද වුණේ 20 වන සියවසේ මුල් භාගයේදී. එය ලොවට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙක් වුණු ජෝන් ලොගී බෙයාර්ඩ් විසින්. ජෝන් ලොගී බෙයාර්ඩ් රූපවාහිනී නිෂ්පාදනය කරලා ලොවට හඳුන්වලා දුන්නේ 1926 වසරේදී. එළඹෙන 2026 වසරට රූපවාහිනිය ලොවට හඳුන්වා දීලා වසර 100ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා ලෝක රූපවාහිනී දිනය සෑම වසරකම නොවැම්බර් 21 වෙනිදා සමරනු ලබනවා. ඔලිත්ත දන්නවද? රූපවාහිනියක් තුළ විවිධ වැඩසටහන් විකාශය කරන්නේ රූපවාහිනී නාලිකා මගින්. අපේ රටේ පළවෙනි රූපවාහිනී නාලිකාව වෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවය. රූපවාහිනී යන්ත්‍රයෙන් ප්‍රවෘත්ති, එදිනෙදා තොරතුරු, ටෙලිනාට්‍ය, චිත්‍රපට, ගීතවලට සවන් දීම තුළින් රසවින්දනය වගේම විනෝදාස්වාදය ලබා ගන්න පුළුවන්. රූපවාහිනියේ පෙන්වන හැමදේම පුංචි ඔබට නැරඹීමට නම් සුදුසු නැහැ. ඒ නිසා ඔයාලා රූපවාහිනිය තුලින් පෙන්වන ළමයිට වෙන්නුණු චිත්‍රපට දැන්ම වර්ධනය කරන වැඩසටහන් පමණක් නරඹන්න පුරුදු වෙන්න. සමහර දරුවන් දවස පුරාම රූපවාහිනී නැරඹීමට පුරුදු වෙලා ඉන්නවා. දවස පුරාම රූපවාහිනී නැරඹීම තුලින් පුංචි ඔයාලගේ ඇස්වලටද හානි වෙන්න පුළුවන්. පුංචි ඔබගේ පාඩම් වැඩ කටයුතු අතපසු වෙන්න පුළුවන්. ඒ නිසා රූපවාහිනී නැරඹීමට ඇබ්බැහි වෙන්නේ නැතුව ඒ වෙලාව ක්‍රීඩාවක් වෙනුවෙන් වෙන් කරන්න. ලබන සතියේ අපි අලුත් වීඩියෝවකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.